ආයිබෝවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකට ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම හිතන දේ ඉංග්‍රීසියෙන් කියද්දි ඒක අමුතුවට ඇහෙන්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි අද විසඳුමක් හොයන්න යන්නේ. මේක ඉවර වෙද්දි ඉංග්‍රීසි වාක්‍ය හදන එකේ රහස මොකක්ද කියලා පැහැදිලි වෙලා හොඳ විශ්වාසයකින් කතා කරන්න පළවෙනි අඩිය තියන්න පුරුවන් වෙයි. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ මේකයි. අපි සිංහලෙන් හිතලා ඒ වචන ටික ඒ විදිහටම ඉංග්‍රීසියට පෙරලනවා. එතකොට තමයි ඔය අමුතු සද්ද එන්නේ. බය වෙන්න දෙයක් නෑ. මේක හරීම සුලභ ප්‍රශ්නයක්. හරි. එහෙනම් අපි බලමු මේ ගැටලුවේ මුල මොකක්ද කියලා. මේ වචන එහෙට මෙහෙට පටලැවෙන එකට හේතුව හිතන තරම් සංකීර්ණ නෑ. හරිම සරලයි. සිංහලයි ඉංග්‍රීසි මේ භාෂා දෙකේ වාක්‍යයක් හැදෙන විදිහේ තියෙන එකඳ එක පුංචි හැබැයි හරිම තීරණාත්මක වෙනසක් තමයි මේ හැමදේටම මුල. අන්නේ වෙනස අල්ලගත්ත දවසට ඔක්කොම හරි. දැන් බලන්න ලෝකේ ඕනම භාෂාවක වාක්‍යයක් හැදිලා තියෙන්නේ මේ මූලික ගඩොල් තුනෙන් තමයි. subject, verb, object. හරියට ගෙයක් හදන්න ගඩොල් සිමෙන්ති ඕනවනෝ වගේ වාක්‍යයක් කියන ගෙදර හදන්න මේ තුන නැතුවම බෑ. හොඳයි. දැන් බලන්නකෝ මේ උදාහරණේ සිංහලෙන් අපි කියනවා මම බත් කනවා. මෙතනදී බලන්න වචන ටික තියෙන පිළිවෙල. මුලින්ම ඉන්නේ මම. ඒ කියන්නේ subject එක. ඊළඟට තියෙන්නේ බත්. ඒ කියන්නේ object එක. අන්තිමටම වාක්‍යය ඉවර වෙන්නේ කනවා කියන ක්‍රියාවෙන්. ඒ කියන්නේ verb එකෙන්. ඉතින් අපි මේක මේ විදිහටම වචනෙන් වචනයට ඉංග්‍රීසියට දැම්මොත් මොකද වෙන්නේ? I rice eat. අන්න එතන තමයි වැරද්ද වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරි. එහෙනම් මේ පටලැවිල්ල ලියාගන්නේ කොහොමද? මේකට තියෙන රහස්කේතය මොකද්ද? ඇත්තටම ඒක හරිම සරල දෙයක්. හිතා ගන්නත් බෑ. ඒ තමයි වචන තියෙන පිළිවෙලේ කරන එකම එක පොඩි මාරුවක්. ඔන්න දැන් අපි මේ රහස බලන්න යන්නේ. මෙන්න මේක තමයි අල්ලගන්න ඕන වැදගත්මම කාරණය. ඉංග්‍රීසියේදී වෙන්නේ මෙහෙම දෙයක්. අර සිංහල වාක්‍යයේ අගට වෙලා හිටපු ක්‍රියාව, ඒ කියන්නේ verb එක එකපාරටම මැදට පනිනවා හරියටම subject එකට පස්සේ. එතකොට අර මැද තිබ්බ object එක අගට යනවා. ඔන්න ඔකයි වෙනස. එතකොට මොකද වෙන්නේ? නිවැරදි වාක්‍ය හැදෙනවා I eat rice. දැකද? subject එක I ඊට පස්සේ මෙනවා verb එක eat අන්තිමටම object එක rice. subject verb object SVO. ඇත්තටම කිව්වොත් ඉංග්‍රීසි භාෂාවේ හදවත ගැහෙන්නෙම මෙන්න මේ රටාවට තමයි. මෙන්න මේක තමයි ඒ ආහා කියන මොහොත. හිතට ලොකු බරක් වගේ තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ මේ තරම් සරල දෙයක්ද කියලා හිතෙන තැන. මේ පොඩි වෙනස අල්ලගත්තා කියන්නේ ඇත්තටම ඉංග්‍රීසි වාක්‍ය හදන්න එක හිතනවට වඩා කොච්චර ලේසිද කියලා තේරෙනවා. මේ එකම එක නීතිය හරියට ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න සටනෙන් භාගයක්ම දිනුවා වගේ තමයි. හොඳයි. අපි දැන් ඉගෙන ගත්ත මේ SVO රටාවට අපි නමක් දාමු. අපි මේකට කියමු රන්නීතිය කියලා. මොකද මින් පස්සේ අපි හදන හැම නිවැරදි ඉංග්‍රීසි වාක්‍යයකම අතිවාරම වෙන්නේ මෙන්න මේ SVO රන්නීතිය තමයි. මේක සූත්‍රයක් වගේ. හොඳටම ඔලුවට දාගන්න. SVO. ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න හිතනකොටම වෙන මොන දෙයකටත් කලින් ඔලුවට එන්න ඕනේ මෙන්න මේ රටාව. තව උදාහරණ ටිකක් බලමුද? හරි. I play cricket. Subject, verb, object. She drinks tea. Subject, verb, object. We learn English. Subject, verb, object. බලන්නකො මේ හැම වාක්‍යයකම තියෙන්නේ එකම සරල රටාවක්, වෙනසක් නැහැ. හරි. දැන් වාක්‍යයක නිවැරදි සැකිල්ල, ඒ කියන්නේ අර SVO අතිවාරම ගැන දැන් පැහැදිලි නේද? හොඳයි. දැන් අතිවාරම දාලා ඉවරයි. දැන් අපි බලමු ඒක උඩ බිත්ති බඳින්න ඕන ගඩොල් ගැන. ඒ කියන්නේ වචන වර්ග. ඉතින් මුලින්ම අපි කතා කරමු වැදගත්ම ගඩොල් වර්ග දෙක, nouns සහ verbs ගැන. noun එකක්. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නාම පදයක් කියලා. ඒක හරිම සරල දෙයක්. කෙටියෙන්ම කිව්වොත් ඒ කියන්නේ ඕනෑම නමක් වාක්‍යයක ඉන්න කවුද එහෙම නැත්නම් මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ මේ noun එකෙන් තමයි. ඒතරම බලන්න මේ වචන අපි දැනටමත් එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන දේවල්. student, lecturer, canteen, book මේ ඔක්කොම nouns තමයි. ඉතින් වාක්‍යයක subject එකයි object එකයි වෙන්නේ මෙන්න මේ වගේ වචන තමයි. හරි. දැන් බලමු verb එක ගැන. ඒ කියන්නේ ක්‍රියාපදය. මේක තමයි වාක්‍යයක පණ. එහෙම නැත්නම් engine. වාක්‍ය දුවවන්නේ මේ verb එකෙන්. ඉතින් වාක්‍යයේ සිද්ධ වෙන ක්‍රියාව පෙන්වන්නේ මේකෙන්. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි අර අපේ SVO රන්නීතියට අනුව මේ එන්ජින්ම හැමතිස්සෙම තියෙන්නේ සබ්ජෙක්ට් එකට පස්සෙන්මයි. මින්න බලන්න කැම්පස් ජීවිතයේ වගේ එදිනෙදා ජීවිතයේදී අනිවාර්යෙන්ම ඕන වෙන verbs ටිකක්
read, write, go, study මේ වගේ වචන මේක එක විතරක් මතක තියාගත්තත් සරල වාක්‍ය 100 ගාණක් ලේසියෙන්ම හදාගන්න පුරුවන්. හොඳයි එහෙනම්. දැන් අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් පාවිච්චි කරලා බලන්න තමයි වෙලාව. පොඩි පුහුණුවක් කරලා බලමු නේද? හරි, මෙන්න වාක්‍ය. අපි කැම්පස් යනවා. දැන් බලන්න අපේ රන් නීතිය පාවිච්චි කරලා මේක කොහොමද හරියටම ඉංග්‍රීසියෙන් කියන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. මේක හරියම ලේසි. බලන්න පියවරෙන් පියවර යමු. මුලින්ම කවුද ක්‍රියාව කරන්නේ? සබ්ජෙක්ට් එක. ඒ අපි. ඒ කියන්නේ we. හරි. ඊළඟට මොකද්ද ක්‍රියාව? verb එක. ඒ යනවා. ඒ කියන්නේ go. දැන් අපේ රණනීතියට අනුව මේ ටික එකට තියමු. subject ඊට පස්සේ verb. නියමයි. අන්න හරි. දිවරදි වාක්‍යය තමයි we go to campus. subject එක we ඊට පස්සේම verb එක go ඊට පස්සේ ඉතිරි ටික. දැක්ක නේද SVO නීතිය කොච්චර ප්‍රයෝජනවත්ද? කොච්චර ලේසිද කියලා? හොඳයි. එහෙනම් මේ මුළු කතාවෙම මතක තියාගන්න ඕන වැදගත්මම දේ සාරාංශය තමයි මේ. සිංහල රටාව subject object verb. හැබැයි ඉංග්‍රීසි රටාව subject verb object. අර අග තිබ්බ ක්‍රියාව verb එක මැදට එනවා. ඔන්න ඕක තමයි ලොකුම වෙනස. ඉතින් මේ උපදේශ හොඳටම මතක තියාගන්න ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න පටන් ගන්නකොටම වෙන කිසිම දෙයක් ගැන හිතන්න කලින් subject එකයි ඊට පස්සේ මේන verb එකයි ගැන විතරක් හිතන්න. අන්න ඒ දෙක හරි තැනට දැම්ම කියන්නේ වාක්‍යයේ අතිවාරම ශක්තිමත්. ඊට පස්සේ ඉතිරි ටික හදාගන්න එක හිතනවටත් වඩා ලේසි. හොඳයි. අපි අද කතා කළේ වාක්‍යයක මූලික සැකිල්ල. ඒ කියන්නේ කොඳු නාරටිය ගැන. හැබැයි ඉතින් වාක්‍යයකට පාටක් ලස්සනක් වැඩි විස්තරයක් එකතු වෙන්නේ adjectives adverbs වගේ වචන වලින් නේද? ඉතින් ඒ ගැන අපි තවත් දවසක කතා කරමු.